ඉතින් අද වීඩියෝ එක මගේ කර්මා DJ පොඩ්කාස්ට් එක හැදෙන විදිහ behind the scene. අන්තිම වෙනකන් ඉන්න. Welcome to my YouTube channel. ඉතින් අද මගේ කර්මා එපිසෝඩ් එකක් ෂූට් කරන විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඇත්තට මේ වීඩියෝ ගොඩක් පරණ එකක්. ඉතින් මුලින්ම මම ලොකේෂන් එක විදිහට තෝරගත්තේ ටොඩි බේ රෙස්ටොරන්ට් එක. එතන ලස්සන බීච් විව් එකක් තිබ්බා. එතන ලොකු රෂ් එකක් තිබ්බෙත් නෑ. ඒ හින්දා මම ඒ රෙස්ටොරන්ට් එක තෝරගත්තා. දැන් නම් මම මේ සවුන්ඩ් චෙක් කරනවා. ඔක්කොම සෙටප් එක හරිද කියලා චෙක් කරලා බලනවා. ඊට පස්සේ මම ප්ලේ කරන්න ගත්තා. සම්පූර්ණ කැමරා සෙට් කරලා ඔක්කොම සෙට් කරලා ප්ලේ කරන්න ගත්තා. ඉතින් මෙතන මං විතරක් පේන හිටියට මම විතරක් නෙමෙයි ඉන්නේ. මගේ තාත්තා, එතකොට DJ විමල්ක අයියා තව කෙනෙක් ඇවිත් හිටියා. අපේ තාත්තට කියන්න විතරයි ඕනේ තාත්තේ DJ වීඩියෝ එකක් කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. යන් කියාගත්ත ගමම ඉන්නේ. ඇත්තටම මං යන ඉවෙන්ට්ස් වල වීඩියෝ දකින අය නොදකින පැත්තක් තමයි මාත් එක්ක ඇත්තටම මෙච්චර කල් ඉවෙන්ට්ස් වලට ආවේ මගේ තාත්තා. මගේ තාත්තා තමයි ඔය මගේ ගන්න භාගයට භාගයක් වීඩියෝස් අරන් තින්නේ. භාගයට භාගයක් නෙමෙයි ඔක්කොම වගේ මගේ තාත්තා තමයි අරගෙන තින්නේ. මාව DJ ආටිස්ට් කෙනෙක් කරන තැනට ඒ හීනේ මට වැඩි තියෙන්නේ මගේ තාත්තට. එයාට තමයි මාව DJ ආටිස්ට් කෙනෙක් විදිහට ස්ටේජ් එක එහෙම දකින්න ඕන වෙලා තිබුණේ. කෑල්ලමේකට මේ වගේ ෆීල්ඩ් එකකට යනවා කිව්වොත් ගෙදරින් කැමති වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ හේතුව ඇයි කියලා. ඒගොල්ලෝ හිතනවා ඇති සේෆ් නැතුව ඇති කියලා. එහෙම නැහැ. අපි මොන ෆීල්ඩ් එකේ තෝරගත්තත් අපි ජීවත් වෙන විදිහ අනුව තමයි අපේ පරිස්සම තියෙන්නේ. මම මොන ෆීල්ඩ් එකේ හිටියත් අපි හිතමු අපි ගුරුවරියක් කියලා. ගුරුවරියක් වුණත් අපි හැසිරීම මතයි අපේ ආරක්ෂාව රැඳෙන්නේ. ඉතින් මොන ෆීල්ඩ් එකක්වත් හොඳ නැත්තේ නෑ. හැම ෆීල්ඩ් එකක්ම හොඳයි. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ පුද්ගලයා මත. ඉතින් ඔයා ආස දේ කරන්න මම නම් කියන්නේ පරක් වෙන්න එපා. ඔයා ඒ ෆීල්ඩ් එකේ රැඳෙන්නේ ඔයාගේ පරිස්සම මත. ඒ හින්දා මොලේ කල්පනා කරලා වැඩ කරන්න අමතක කරන්නත් එපා. ඇත්තට මෙතන සන්සෙට් එක මාරම ලස්සනයි. මට එන්න හිතුන්නේ නෑ ඒ තරම් ලස්සනයි. ඉතින් කොතන ගියත් ෆොටෝ වලට මුල් තැන දෙන මම මෙතනත් ෆොටෝ ගන්න අමතක කරේ නෑ. ඉතින් අද ෆොටෝග්‍රැෆර් තමයි අපේ ඉමාක අයියා. ඉතින් එයා දැන් මට කියලා දෙනවා ෆොටෝස් ගහන්නකොට මම කොහොමද පෝස්ට් කරන්න ඕන කියලා. ඇවිදගෙන එනකට මේ මම මෙහෙම හරහට අල්ලන්න. ෆෝන් එක හොල්ලන්න නැතුව මේකේ එච් එකේ ඉඳන් ඔයා මෙහෙම යන්න. අල්ලගෙන ඉන්න මම යන්න. එච් එක පටන් ගන්න තැන ඉරක් ඇඳ ගන්න. ඉවරන තැන ඉරක් ඇඳ ගන්න. ඒ යන ටිකේ මොනවා හරි මූඩ් එක ඔයාලට කැමති නම් හිතීට යන්න, වතුරට ගහලා යන්න, මෙහෙම කරලා යන්න. හරිද? ඉතින් කිව්ව විදිහට මම ලස්සනට ඇවිදගෙන ගියා. ඇත්තටම වීඩියෝස් ටික නම් ලස්සනට ඇවිල්ලා තිබ්බා. ඇත්තටම මම කියන්නේ අපේ තරුණ කාලේ අපිට හිතන හොඳයි කියලා හිතන දේවල් අපි කරන්න ඕනේ. මොකද ඇත්තටම මේ කාලේ ආයෙන්නේ මට මේ වයසේදී තේරෙනවා ඇත්තටම ඉස්කෝලේ කාලේ තමයි සුන්දරම කාලේ කියලා. හැබැයි ඉස්කෝලේ කාලේදී මං හිතුවේ නෑ කවදාවත් මම මේ වයසේදී මේ හිතයි කියලා. ඒ හින්දා තමන්ගේ වයසේ හිතෙන් දේ කරන්න පසුබට වෙන්න එපා. මොනාරි ඉතින් අද මගේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මගේ DJ podcast බලලා නැති අය ඉතින් Rave D channel එකට ගිහින් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.